කාරම් යුග පහන් කරන අපූර්ව දක්ෂ පක්ෂකම් දියන සංසාරේ කරපු පින්වලට පිටපු කටහඬවල් ටික මුන්වහන්සේලා කියනවා අහගෙන ඉන්න තිබ්බනම් ඒ තරම් වෙන භාග්යක් නැහැ කියලා මම හිතනවා. නමුත් මේ පන්සලට දහස් ගාන මිනිස්සු එක්ක අහුවෙලා හරි වුමනාවෙන් බලාගෙන ඉන්න දෙයක් තියෙනවා. ඒ දේ අහපු එක තමයි පළවෙනි කාරණේ මේ පවුල කොහොමද නඩත්තු කරන්නේ. ඔය මේක හරි වැදගත්. පවුල කියලා කියනකොට දැන් කසාදෙදි විවාහය මේක හරිම වැදගත් පිටුතුනේ. කසාද වැදගත් දිවක් දකින්න. මේ සේරම අවුල් යනවා, මේ සේරම විනාශ වෙනවා. කසාදේ අවුල්. පුතණින්ද කසාදේ අවුල් යන කසාදේ කලින් පවුලෙන් කියන්නේ. ඔය පවුල අර මතකද ගම් වතුර දානකොට ආණ්ඩුවෙන් නිවේදන නිකුත් කරනවා ඉවත් වෙන්න කියලා. කොහොමද ඉවත් වෙන්නේ? මේ ජීවිතේ මේ අම්මලා තාත්තලා අදටත් නැහෙන්නේ ගැහෙන්නේ උදාහරණයක් විදිහට අපේ ගංගේවල් වල අදටත් ඔය ඔට්ටු වෙන්නේ මොකේද? ඔයත්තන්ට කන්න. මේ හැම අම්මා කෙනෙකුගේම හැම තාත්තා කෙනෙකුගේම ඔළුවේ තියෙන්නේ මොකක්? පවුල. ගෙදරක් කියලා කියන්නේ නිකන් අයින් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. නායේ ගියක් ගම් වතුර දැම්මත් මිනිස්සු අයින් වුණේ නැත්තේ. ගෙදරක් කියන්නේ සංස්කෘතියක්. ජීවිත කාලයක් මිනිස්සුන්ගේ හිතවල තියෙන ආසාවක් තමයි තරුණ මහත්තුරුන්ගේ ඔළුවේ මොකද්ද තියෙන්නේ? ගියක් හදන එක. විවාහය සිද්ධ කරගන්න එක. දරුවෙක් හදන එක. ඒ දෙක තුන නඩත්තු කරන එක. වෙන මොකක්? ඔච්චරයි. බුදුවරුන් දේශනා කරන්නේ මාතා පිතු උපට්ඨාන බුදුවරු දේශනා කරන්නේ සිය කෝටි